ඉතින් ඉංග්‍රීසි වල බේසික් ටෙන්සස් 12ක් තියෙනවා කියලා දැන් දන්නවා. ඔයා O level කරන කෙනෙක් හරි A levels කරන කෙනෙක් හරි ඊට පස්සේ ඉංග්‍රීසි ස්ටඩි කරන කෙනෙක් හරි එහෙම නැත්නම් කතා කරන ස්පෝකන් වලට ඉංග්‍රීසි ඉගෙන ගන්න හදන කෙනෙක් වුණා මේ ටෙන්සස් 12 කියන්නේ ඔයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන ප්‍රින්සිපල් එක. අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕන බේසික් එකක්. ඉතින් මේ ලෙසන් එකෙන් අපි බලමු ටෙන්සස් 12 මොනවද? මේකේ ඇත්තම සිංහල තේරුම මොකක්ද? මේ එක ටෙන්ස් එකකින් අපි මීන් කරන්න අපි තේරුම් කරන්න හදන දේ මොකක්ද කියලා මේ ලෙසන් එකෙන් බලමු. ඒකම මේ PDF එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. හරි. අපි බලමු ටෙන්සස් 12 කොයි විදිහටද හැදෙන්නේ කියලා. මේ ටෙන්සස් 12 සරලව ගත්තොත් මෙන්න මෙච්චරයි මේකේ තියෙන්නේ. ටෙන්ස් එක 1 by 1 යන්න කලින් අපි ටේබල් එකෙන් වැඩේ ටිකක් තේරුම් කරගෙන ඉමු. මුලින්ම තේරුම් ගන්න ඕනේ අපි කතා කරන්නේ present, past, future. present කිව්වොත් කියනවා වර්තමාන, past කිව්වොත් අතීත, future කිව්වොත් අනාගත. හරිම ලේසි. අතීතය, වර්තමානය, අනාගතය. ඔය දන්න දේවල්නේ නේ. මේ simple continuous perfect continuous කියද්දි කොහොමද අපි මේ ටික ඇඩ් කරන්නේ? මේ ටිකට යන්න කලින් මෙන්න මේ සරල දේවල් ටික ඉස්සෙල්ලා ඔලුවේ තියාගන්න. අපි simple කියන තැනදී ගත්තොත් ගොඩක් වෙලාවට තියෙන්නේ ඒක habit එකක්. එහෙම නැත්නම් කාරණයක්. වෙනවා fact or habit. අනිවාර්යෙන් මතක තියාගන්න තව එකක් තමයි දැන් අපි මේ continuous කියන එක. present continuous, past continuous, future continuous කියන තුනම mean වෙන්නේ. එහෙම නැත්නම් මේකේ තේරුම් යනවා මේක සිදු වෙමින් පවතිනවා. continuous කිව්වොත් අපි අනිවාර්යයෙන්ම ing දානවානේ. ing කියන්නේ සිදු වෙමින් පවතින දෙයක්. අතීතයේ වුණත් අනාගතයේ වුණත් දැන් වුණත් අපි කතා කරද්දී කාලය කොහොම වුණත් ඒ ක්‍රියාව ඒ වෙලාවේ සිදු වෙමින් පවතිනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සිදු වෙමින් පවතින ඕන ක්‍රියාවකදී අපි ing පාවිච්චි කරනවා. එහෙනම් මතක තියාගන්න continuous කිව්වොත් ing එනවාමයි කියලා. එතකොට tenses 12යි. අපි eat කියන එකෙන් තමයි මම මේක ටේබල් එකට ඇඩ් කරේ. I eat. මම කනවා. කොයි වෙලාවෙද කියලා මම දන්නේ නැහැ. සරල වර්තමාන මම කනවා. I ate. I will eat. I ate කිව්වොත් මම කෑවා. I will eat කියන්නේ ඒ මම කනවා කන්නේ ඉස්සරහ. තව පැයකින් වෙන්න පුළුවන් ලබනවට වෙන්නත් පුළුවන්. දෙකම ඒ සරල අනාගතයට අයිති. ඊළඟට I am eating කියන්නේ මම කන ගම. මම දැන් කනවා. I was eating කියන්නේ මම කන ගමන් හිටියේ. I will be eating කියන්නේ මම කනවා මම කන ගමන් ඉන්නවා. හෙට වෙන්න පුළුවන් අනාගතේදී. ඔයා හෙට කෝල් කරද්දි මම කන ගමන් ඉන්නවා වෙන්නත්. ඊළඟට perfect. එහෙම නැත්නම් ඔයගොල්ලොන්ට තව tenses වලට අමතරව ඉර වෙන තැනක් තියෙනවා මේ has, have, had දානවා කියන එක. දැන් සරලව දන්නවා I නම් have, we නම් have, he නම් has. ඒ ටික බේසික්ස් ටික දන්නවනේ. හැබැයි මේ අපි have or had දාති mean කරන දේ මොකක්ද? ඔයාලට පැටලලා ඇති. මම have දානවද, had දානවද, ඇයි දාන්නේ කියලා. සරල principle එකක් විදිහට මේක ඔළුවේ තියාගන්න. have හරි had හරි එද්දී අපි එහෙම කිව්වොත් have or has දානවා කියන්නේ තියනවා කියන mean වෙනවා කියලා. සරලව. මේක හැම තැනදීම apply වෙනවා මම කියන්නේ. හැබැයි දැනට සරලව ඔළුවේ තියාගන්න principle එකක් විදිහට have or has කියන තියනවා. had කියලා දාන්නොත් තිබුණා. තියෙනවා තිබුණා. සිංහලෙන් ඔළුවේ තියාගත්තත් කමන්නේ. has, have නම් තියෙනවා, had නම් තිබුණා. සරලයි. හරි. මේ ටේබල් එක idea එකක් ගන්න විතරයි. අපි examples වලින් බලමු මේ 1 by 1 කොහොමද tenses හැදෙන්නේ කියලා. පළවෙනි එක present tense. එහෙම නැත්නම් අපි වර්තමාන කාලය ගැන කතා කරලා. දැන් මේ present perfect, present continuous ඔය වගේ වචන පාඩම් කරලා මේක කරන්න හදන්න එපා. මේ 12 mean වෙන්නේ මොකද්ද? තේරුම මොකද්ද කියලා පොඩ්ඩක් ඔලුවට දාගත්තොත් වැඩි ලේසි වෙනවා. දැන් මුලින්ම present simple කියලා කියනවා. මොකද්ද present simple වලින් වෙන්නේ? සරල වර්තමානයේදී මොකද්ද වෙන්නේ කියලා ඔය ඉස්සෙල්ලා හිතලා ඉන්න. දැන් මෙතන when to use කියන එක ගත්තොත් අපි සරල වර්තමානයේ එහෙම නැත්නම් මේ present simple එක පාවිච්චි කරන්න ඕනේ habits and facts කියලා. පුරුද්දක් එහෙම නැත්නම් කාරණයක් ගැන එකදී හරි. ඒකත් අපි හිතමු ආට advance වැඩි කියලා කමන්නේ. example එකක් බලමුකෝ. She teaches English every day. ඔය දන්නවා teach නෙමෙයි teachers කියලා දානවා she or he දාද්දි they කියලා දැම්මොත් s දාන්නේ නැහැ. හරි ඒක වෙන lesson එකක් නේ කමන්නේ. She teaches English every day. ඇය හැමදාම ඉංග්‍රීසි උගන්වනවා. වර්තමානයට අදාළයි. හැබැයි අපි වෙමින් පවතින දෙයක් ගැනත් නෙමෙයි කියන්නේ. වෙච්ච දෙයක් ගැනත් නෙමෙයි කියන්නේ. සරල වර්තමාන. ඒ කියන්නේ අපි කියමු එක පුරුද්දක් විදියට කියලා. දැන් ඔයා හිතමු අපි හැමදාම ඔයා exercise කරන එක. I work out every day. I run every day. I watch movies every day. සරල වර්තමාන. ඊළඟට the sun rises in the east. නැගෙනහිරෙන් ඉර පායනවා. සරල වර්තමාන. අපි ඊළඟ එක ගත්තොත් I drink coffee in the morning. මම උදේට coffee බොන එක මම පුරුද්දක්. මං කියන්නේ මං ඊයේ coffee බීප් එකක් ගැන. මම කියන්නේ මං හෙට coffee බොන එකක් ගැන. මං කියන්නේ මම කොහොමත් coffee බොනවා වර්තමානයේ
මම කොෆි බොනවා. මම හැමදාම උදේට කොෆි බොනවා. සරල වර්තමානයේ. I drink coffee in the morning. තේරුම අමාරු නම් එහෙම නැත්නම් මොකද්ද කියන එක තේරුම් ගන්න අමාරු නම් මතක තියාගන්න examples වලින් හරිම ලේසි. ඊළඟට මේ continuous මම ඉස්සෙල්ලා කිව්වනේ continuous වෙනවා මොකක්ද දාන්නේ ing. හැම තිස්සෙම මොන continuous වුණත් ing එනවා. මොකද ing වෙද්දී ඒක ක්‍රියාපදයක්. එමුද ක්‍රියාවක් වෙමින් පවතින ක්‍රියාවක් බවට පත් වෙනවා. She is teaching English right now. ඇය මේ වෙලාවේ ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා. ing පාවිච්චි කරා. කොයි වෙලාවේද? right now. මෙන්න මේ වෙලාවේ ඇය ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා. මොකද්ද? present continuous. වර්තමානයේ සිද්ධ වෙමින් පවතින දෙයක්. ඊළඟට it is raining outside. එළිය වහිනවා. කොහොමද ඇතුලේ වහින්නේ නැහැ. අපි කියනවා it is raining outside. ඒ කියන්නේ ජනේලෙන් බලද්දි වහිනවා. දැන් වහින ගමන් තියෙන්නේ. ඒතර present continuous. එහෙම නැත්නම් වර්තමානයේ සිදුවෙන දෙයක් කියද්දිම මේ දැන් සිදු වෙමින් පවතිනවා කියලා කියද්දිම ඒ වෙලාව ඔයා බලන් ඉද්දි මේ වෙලාව වෙන්න ඕනේ. ඊළඟට ගහපේ කියන අපිට කතා කරන්න බෑ. I am drinking coffee at the moment. මේ වෙලාවේ මෙතන කොෆි එකක් තියාගෙන මම බොනවා නම් I am drinking coffee right now at the moment. මේ වෙලාවේ තමයි වෙන්නේ. ඒක දැන් සිදුවෙමින් පවතිනවා නම් තමයි present continuous කියලා කියන්නේ. මතක තියාගන්න. 12න් දෙකක්ම ඉවරයි. present simple, present continuous. දැන් සිදුවෙමින් පවතිනවා නම් continuous නැත්නම් පුරුද්දක කාරණයක් වගේ නම් present simple. ඊළඟට මේ මොකද්ද present perfect කියලා කියන්නේ? අතීතයේද අනාගතයේද වර්තමානයේද? අපි හරියටම මේ present perfect ගැන කතා කරද්දී පොඩි කාල දෙකක එකතු වීමක් තියෙනවා. දැන් මේක බලන්නකෝ done still relevant. එතකොට present perfect එකේදී මේ වැඩේ කරලා ඉවරයි. හැබැයි කරපු වැඩේ වෙච්ච වැඩේ මේ දැනට වර්තමානයේට මේ මොහොතට බලපානවා කියන එකයි කියන්නේ. කොහොමද? She has taught English for 5 years. ඇය අවුරුදු 5ක් ඉංග්‍රීසි උගන්වලා තියෙනවා. අපි කතා කරන්නේ දැන් ඉඳලා. දැනට බලපාන අවුරුදු 5ක් ඉංග්‍රීසි උගන්වපු එක. I have finished my homework. ටීචර් අහනවා ඔයා homework කරාද කියලා. ඔයා කියනවා I have finished my homework. ඔයා homework කරේ දැන් නෙමෙයි. homework කරේ අතීතේ. බලපෑම තියෙන්නේ මේ වෙලාවට. සරලයි ලේසි. They have arrived at the station. එයාලා ස්ටේෂන් එකට ඇවිල්ලා. එයාලා දැන් ස්ටේෂන් එකට ආවේ කලින් පිටත් වෙලා. එතකොට ඒ ක්‍රියාව ඉවර වෙලා තියෙන්නේ දැන්. හැබැයි ඒකට බලපෑම ඉම්පැක්ට් එක දින මෙන්න මේ වෙලාවට. මතක තියාගන්න. වැඩේ ඉවරයි. හැබැයි මේ වෙලාවට බලපානකොට අපි කියන්නේ present perfect. tenses තුනක් කතා කරා. හරිද? මං ඉස්සෙල්ලත් කිව්වා වගේ තේරුමත් එක්ක ඔලුවට දාගන්න. මේක present simple, present perfect චක්‍රේ පාඩම් කරනවා වගේ ඉංග්‍රීසි පාඩම් කරන්න හදන්න එපා. තේරුමත් එක්ක ගියොත් ඔයාලට මොන විදියකට ආවත් ඔයාලට මොන විදියට තේරුම් ගන්නවා මොන විදියට ඇප්ලයි කරනවද ඔයා ප්‍රින්සිපල් එක දන්නවා. මොන සබ්ජෙක්ට් එකක් ඉගෙන ගත්තත් first principles ඉගෙන ගන්න ඕනේ. She had taught English for 5 years. I have finished my homework. They have arrived at the station. ඉතින් මේ විදිහට තමයි examples ඉන්නේ present perfect. වර්තමානයේට එහෙම නැත්නම් present tense වලට අදාළ අන්තිම එක තමයි present perfect continuous. හරි continuous. මම ඉස්සෙල්ලත් කිව්වා මොකද්ද? continuous කියන එක එනවා නම් අපි අනිවාර්යෙන් පාවිච්චි කරන මොකද්ද? ing. මේ sentences බලන්න ing continuous කිව්වොත් ing තියෙනවමයි කියලා ඔළුවේ තියාගන්න. මෙතන අපි කාලයක් ගැන කතා කරනවා. මේ present perfect continuous කියද්දී ing පාවිච්චි කරන අපි යම්කිසි කාලයක් ගැන අනිවාර්යෙන් නිශ්චිත කාලයක් ගැන කියන කොහොමද? She has been teaching since 2019. 2019 ඉඳන් උගන්වනවා. තාමත් උගන්වනවා කියන ක්‍රියාව වෙමින් පවතිනවා. එයා 2019 දිත් උගන්වනවා. 20 දිත් උගන්වනවා. 21 දිත් උගන්වනවා. මේ කාලය ඇතුළතම එයා ඉගෙනීම කියන දේ කරලා දෙනවා. එතකොට continuous කොච්චර කාලයක් මේක උනාද කියලා කියන්න තමයි අපි present perfect continuous පාවිච්චි කරන්නේ. අනිත් එක I have been waiting for an hour. ඔයාට මං එන්න කිව්වේ 10ට ඔයාලා 11ට. මම පැයක් තිස්සේ බලන් හිටියා. එතකොට I have been waiting for an hour. මම පැයක් තිස්සේ බලාගෙන හිටියා. මං කාලයක් ගැන කියනවා. හැබැයි වෙමින් පවතින දේකුත් තියෙනවා. continuous දෙයක්. It has been raining since morning. එතකොට තාම වහිනවා. වහින්නේ කොයිලෙන්ද? උදේ ඉඳලා. ඒ කියන්නේ උදේ පටන් ගත්ත වැස්ස තාම තියෙනවා. අපි කාලයක් ගැන කියනවා since morning කියලා කිව්වොත් දැන් වෙලාව 12යි නම් පැය 4-5ක් වැහැලා අපි අදහසක් දෙන උදේ ඉඳන් තාම වෙනකම් වහිනවා. කාලය කොච්චරද කියලා අපි කියලා තියෙනවා. මේ ක්‍රියාව තාම සිද්ධ වෙනවා. එතකොට වහිනවා, තාම වහිනවා, උදේ ඉඳන් වහිනවා. ඔන්න ඔය ටික තමයි present perfect continuous වල සරලම කියවෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ ඩොකියුමන්ට් එක අරගෙන මේක ස්ටඩි කරන්න ඔයගොල්ලන්ගේ නෝට්ස් උත් දාගන්න පුළුවන්. මම කියන්නේ තේරුම මොකද්ද? මේ when to use කියන එකත් එක්ක ඔයාට පුළුවන් මේ tenses හරි ලේසියෙන් අඳුරගන්න. හරි. අපි ඊළඟට යමු past tense කියන තැනට. දැන් අපි past tense කියන එකට තමයි එන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා මේක අපි ඉගෙන ගන්න ඕනේ principle එකක් විදිහට. එහෙම නැත්නම් සිද්ධාන්තයක් විදිහට. මේ ටික ඉගෙන ගත්තට පස්සේ ඕනම විදිහකට වාක්‍යයක් ඇප්ලයි කරගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. කටපාඩම නෙමෙයි.
උදාහරණයක් මම මේ ඔයගොල්ලෝ දන්නවනේ ඊලොන් මස්ක් වනේ දැනට ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයා. ඊලොන් මස්ක් කියන්නේ ඉන්ජිනියරින් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ආපු කෙනෙක් තමයි. හැබැයි යුනිවර්සිටි යාගේ ඩිග්‍රී එක ඉවර කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි මිනිහා රොකට්ස් හදනවා. මිනිහා කා හදනවා. මිනිහා සැටලයිට් හදනවා. හැම එකක්ම කරනවානේ. මේ වගේ ටෙක් කම්පැනියක් රන් කරද්දී සබ්ජෙක්ට් එක ගැන අදහසක් තියෙනවා. මොකද ඉන්වෙස්ටර් කෙනෙක් නෙමෙයි. කම්පැනි හෙඩ් කරන කෙනා. ඒක දැනගදී ඊලොන්ගෙන් අහනවා කොහොමද මේ සබ්ජෙක්ට්ස් ටික ඉගෙන ගත්තේ? මේක ගැන අවබෝධයක් ගත්තේ කියලා. එයා කියන්නේ එයාගේ මෙතඩ් එක තමයි ෆස්ට් ප්‍රින්සිපල්ස් වලින් ඉගෙන ගන්න. ඕනම සබ්ජෙක්ට් එක තියෙන මූලික සිද්ධාන්ත ටික ඉගෙනගෙන ඊට පස්සේ ඒකට අදාළ පොත් කියවලා සබ්ජෙක්ට් එක ගැන පුළුල් බ්‍රෝඩ් අදහසක් අරගෙන තමයි ඉස්සරහට යන්න ගෙනියන්නේ. ඉතින් මතක තියාගන්න ලැන්ග්වේජ් එකක් කටපාඩම් කරන්න යන්න එපා. ඔයගොල්ලන්ට පුරුද්දක් තියනවා වෙන්න පුළුවන් ඉස්කෝලේ යන කාලේ සෙන්ටෙන්සස් ඉඳන් පාඩම් කරලා ටක් ටික් ටුක් ගහලා ඉරි ගහලා දැන් අපි පාස්ට් ටෙන්ස් කියන එකට තමයි එන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා මේක අපි ඉගෙන ගන්න ඕනේ ප්‍රින්සිපල් එකක් විදිහට. එහෙම නැත්නම් සිද්ධාන්තයක් විදිහට. මේක ඉගෙන ගත්තට පස්සේ ඕනම විදිහකට වාක්‍යයක් ඇප්ලයි කරගන්න වෙන්න අවශ්‍ය වෙන පුළුවන්. කටපාඩම නෙමෙයි. උදාහරණයක් දෙන්න මම මේ ඔයගොල්ලෝ දන්නවනේ ඊලොන් මස්ක් වනේ දැනට ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයා. ඊලොන් මස්ක් කියන්නේ ඉන්ජිනියරින් බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ආපු කෙනෙක් තමයි. හැබැයි යුනිවර්සිටි යාගේ ඩිග්‍රී එක ඉවර කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි මිනිහා රොකට්ස් හදනවා. මිනිහා කා හදනවා. මිනිහා සැටලයිට් හදනවා. හැම එකක්ම කරනවානේ. මේ වගේ ටෙක් කම්පැනියක් රන් කරද්දී සබ්ජෙක්ට් එක ගැන අදහසක් තියෙනවා. මොකද ඉන්වෙස්ටර් කෙනෙක් නෙමෙයි. කම්පැනි හෙඩ් කරන කෙනා. ඒක දැනගදී ඊලොන්ගෙන් අහනවා කොහොමද මේ සබ්ජෙක්ට්ස් ටික ඉගෙන ගත්තේ? මේක ගැන අවබෝධයක් ගත්තේ කියලා. එයා කියන්නේ එයාගේ මෙතඩ් එක තමයි ෆස්ට් ප්‍රින්සිපල්ස් වලින් ඉගෙන ගන්න එක. ඕනම සබ්ජෙක්ට් එක තියෙන මූලික සිද්ධාන්ත ටික ඉගෙනගෙන ඊට පස්සේ ඒකට අදාළ පොත් කියවලා සබ්ජෙක්ට් එක ගැන පුළුල් බ්‍රෝඩ් අදහසක් අරගෙන තමයි ඉස්සරහට යන්න ගෙනියන්නේ. ඉතින් මතක තියාගන්න ලැන්ග්වේජ් එකක් කටපාඩම් කරන්න යන්න එපා. ඔයගොල්ලන්ට පුරුද්දක් තියනවා වෙන්න පුළුවන් ඉස්කෝලේ යන කාලේ සෙන්ටෙන්සස් ඉඳන් පාඩම් කරලා ටක් ටික් ටුක් ගහලා ඉරි ගහලා ඔයාව රවට්ට ගන්නවා විතරයි එතනදී. අවබෝධය කියන දේ හම්බෙන්නේ ප්‍රින්සිපල් එක ඉගෙන ගත්තොත් විතරයි. හරි. ඊළඟට දෙන්නේ අපි ප්‍රසන්ට් ටෙන්ස් ගැන කතා කරන්නේ. පාස්ට් ටෙන්ස්. පාස්ට් ටෙන්ස් වල ගත්තොත් ඒකෙත් තියෙනවානේ දැන් පාස්ට් සිම්පල්, පාස්ට් කන්ටිනියස්, පාස්ට් පර්ෆෙක්ට්, පර්ෆෙක්ට් කන්ටිනියස්. එලක වගේ කන්ටිනියස් තියෙනවනම් අනිවාර්යයෙන්ම ing පාවිච්චි වෙනවා. එතකොට ing මේ ටෙන්සර්ස් වලින් කීයකට පාවිච්චි වෙනවා? 8කට විතර පාවිච්චි වෙනවා නේ. sorry 6කට. අපිට කන්ටිනියස්, පාස්ට් කන්ටිනියස්, ප්‍රසන්ට් කන්ටිනියස් ඔක්කොමත් එක එකතු කරාම ing පාවිච්චි වෙන තැන් 6ක් හම්බ වෙනවා. හරි. ඒක අමතක දැනුමට කිව්වේ. කොහොම හරි පාස්ට් සිම්පල් සරල අතීත කාලය. මොකද්ද සරල අතීත කාලය කියන්නේ? මේක කියද්දි නිකන් ඔලුවට යන්නේ නැහැ වගේ නම් මේක දිහා බලන්න. මොන වෙලාවද අපි යූස් කරන්නේ? completed action වැඩේ වෙලා ඉවරයි. එච්චරයි කතාව. අතීත කාලේ වෙලා ඉවර වෙච්ච සිදුවීමක්. එච්චරයි. simple as that. කොහොමද එක්සැම්පල් එකකින්නේ? She taught English yesterday. ඇය ඊයේ ඉංග්‍රීසි ඉගෙනුවා. ඊයේ තමයි ඉංග්‍රීසි ඉගෙනුවේ. වර්තමානයට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වැඩේ එතනින්ම ඉවරයි. සරල අතීතයේදී වෙන්නේ අන්න ඒක. I watched a movie last night. ඊයේ රෑ මම ෆිල්ම් එකක් බැලුවා. ඉතින් ෆිල්ම් එක බලලා ඉවරයි. තාම බලන්නේ නැහැ. ඊයෙන්ම මේ වැඩේ ඉවර වුණා. ක්‍රියාව ඉවරයි. සිද්ධ වුණේ අතීතේ. එතකොට සරල අතීතේ. past simple. He called me this morning. එයා මට අද උදේ කෝල් කරා. අර මල් කඩනවා වගේ ඔයා තාම පැය 6 කෝල් එකේ ඉන්නවනම් මේක අදාළ වෙන්නේ නැහැ. කෝල් එකේ ඒ වෙලාව විනාඩි 5න් 10න් ඉවරයි. අද උදේ කෝල් කරේ උදේ 9ට. දැන් වෙලාව 12යි. කෝල් එක ඉවරයි. වැඩේ ඉවරලා ඉවරයි නම් past simple. ඉක්ුත් කාලේ එහෙම නැත්නම් අතීතේ සිද්ධ වෙලා ඉවර වෙච්ච දෙයක්. simple as that. හරි. ඒතර continuous කිව්වොත් අපිට හිතෙනානේ හරි අපි වර්තමානයේදී කිව්වා දැන් මේමින් පවතින දෙයක් එළියේ වහිනවා. it's raining outside. ඒතර අතීතේ කොහොමද පවතින දෙයක් තියෙන්නේ කියලානේ. ඒක පොඩි ඩවුට් එකක් ඉන්නේ නැද්ද? අපි ඒක බලමු. අපි මේක පාවිච්චි කරන්නේ when to use කියන එක ගත්තොත් first in progress then. එතකොට දැන් එළිය වහින එකදී අපි වර්තමාන කාලයේදී කන්ටිනියස් එහෙම නැත්නම් වෙමින් පවතින දෙයක් කියන්නේ. අතීතය ගැන කතා කරද්දිත් ඒ වෙලාවේ ඒක වෙමින් පැවතුණා. ඒ වෙලාවේ වෙලා ඉවර අපි මේ දැන් ඉඳන් හරි මං කාලේ ඉවරයි. වගේ අපි කිව්වා වගේ he called me this morning. ඊයේ අද උදේ යාමට කෝල් කරා. ඒ වැඩේ එතනින් ඉවර වෙලා. අපි මේ කතා කරන්නේ පවතිමින් කියන්නේ වෙමින් පවතිච්ච දෙයක් අතීතයේ. it's raining outside කිව්වොත් දැන් නේ වහින්නේ. හරි. දැන් වහින්නේ නැහැ. හැබැයි මම මේ කියන වෙලාවේදී මේක වෙමින් පැවතුණා. simple. කොහොමද එක්සැම්පල් එක එන්නේ? she was teaching when I entered the class. මම මේ කතා කරන්නේ මම ක්ලාස් එකට ආපු වෙලාව ගැන. ඒ වෙලාවේ එයා උගන්වමින් හිටියා. ටීචර් උගන්වලා ඉවර වුණේ නැහනේ. මම ක්ලාස් එකට ඇතුල් වෙද්දී.
මම ක්ලාස් එකට ආවා ඊයේ වෙන්න පුළුවන්. ඒ මම අතීතේ මම ක්ලාස් රූම් එක ඇතුළට එනකොට ටීචර් ඒ වෙලාවෙත් උගන්වන්න හිටියේ. වෙමින් පැවතුණා continuous. ඊළඟට I was watching TV when lights went off. කරන් ගිය වෙලේ මම හිටියේ ටීවී බල සිම්පල් නේ. අතීතේ නේ ඊයේ වෙන්න පුළුවන් කරන් මේ ටීවී බැලුවේ. ඔය බලන වෙලාවේ මොකක්ද උනේ? කරන් යන වෙලාවේ ටීවී බල හිටියේ සිම්පල් කතාව. They were playing cricket at 5 pm. ඊයේ කියමුකෝ අපි දැන් මෙතන අපි වෙලාවක් දාලා නැහැ ඊයේද ගිය සතියේද කියලා. අපි assume කරොත් ඊයේ කියලා. හවස 5 මාර වෙනකොට ඒගොල්ලෝ ක්‍රිකට් ප්ලේ කර ක්‍රිකට් සෙල්ලම් කර තමයි හිටියේ. එතකොට මෙතන මේ දේවල් දෙකක් සම්බන්ධ වෙනවා කියලා හිතුන්නේ නැද්ද? මම මේ කියන්න හදන්න දෙයක් ඒ දෙයට සම්බන්ධ කරලා තව වෙමින් පවතුන දෙයක් මම ඇඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් මම මුලින්ම කියන්න හදන්නේ මම ක්ලාස් එකට එන්ට වෙච්ච එක ගැන. ඒ වෙච්ච වෙලාවේ ක්ලාස් එකේ ටීචර් උගන්වමින් පැවතුණා. මම මේ කතා කරන්න යන්නේ ලයිට් ගිය එක ගැන. ලයිට්ස් යන වෙලාවේ මම ටීවී බල හිටියේ. ඊළඟට 5 වෙද්දී එයාලා සෙල්ලම් කර හිටියේ. සිම්පල්. එතකොට past continuous. ඒ වෙලාවේ මොකක් හරි දෙයක් ගැන කියද්දි ඒ වෙලාවේ මේක වෙමින් පැවතුණා කියන්න තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට අපි දැන් ටෙන්සස් 6ක්. ඒ කියන්නේ 150ක් මේ වැඩේ ඉවරයි. මම හිතන්නේ කලින්ම කිව්වා වගේ මේ විදිහට කටපාඩම් නොකර when to use එක තමයි මේක අවබෝධ කරගන්න තියෙන ලේසිම විදිය. හරි. අපි past perfect කියන එකට එමුකෝ. හරි. ඒකට සරල අතීතයකුත් තිබ්බා, වෙමින් පැවතිච්ච අතීතයකුත් තිබ්බා. මොකද්ද මේ past perfect කියන්නේ? මම ඉස්සෙල්ලා කිව්වා has have had දාදී සාමාන්‍ය ප්‍රින්සිපල් එකක් විදිහට ඔළුවේ තියාගන්න මොකක්ද? have දානවනම් මොකද්ද? have දානවනම් මොන වගේ තේරුමක් දෙන්නේ? කියන්න බෑ. have නම් මොකද්ද? ඇහෙන්නේ තියෙනවා. had නම් තිබුණා. ඔය දෙක ඔළුවේ තියාගන්න. එතකොට ගොඩක් වෙලාවට has have had පැටලෙන එක නැහැ. right. දැන් මෙතන මේ past perfect කියන එක කොයි වෙලාවෙද අපි මොන විදිහටද පාවිච්චි කරන්නේ කියලා බැලුවොත් මොකක් හරි දෙයකට කලින් සිද්ධ වෙච්ච දෙයක්. before another past event. එතකොට අතීත සිදුවීමකට කලින් මොකක් හරි දෙයක් ගැන තමයි මේ කියන්න හදන්නේ. කොහොමද එන්නේ? She had taught before the bell rang. එතකොට bell එක ring වෙන්න කලින් එයා උගන්වලා තිබ්බා. ඒ කියන්නේ ටීචර් උගන්වමින් හිටියා කියලා නෙමෙයි මේ කියන්නේ. ටීචර් වැඩේ ඉවර කරලා උගන්වන වැඩේ ඉවරයි. bell එක ring වෙනකොට ටීචර් උගන්වලා ඉවරයි. ඒකයි මේ කියන්න හදන්නේ. simple. I had eaten before he arrived. මං කාට හරි නිකන් හිතනවා කොයි හරි ඉන්නවා, ඔයා කෑම කකා ඉන්නවා. ඔයාට කොහරි පහට යන්න තියෙනවා. එතකොට පහට මෙයා එනකොට ඔයා කකා හිටියේ නෑ. ඔයා කාලේ ඉවරයි. එතකොට එයාට ලේට් වුණේ ඔයා ආපු එකෙන්. අපි මේ කියන්න හදන්නේ මොකක් හරි දෙයක්. දැන් ඔයා දැන් අපි මෙතන මේ සෙන්ටෙන්ස් එක ගන්නකෝ. He arrived කියන එක. He arrived කියන්නේ එයා ආවා කියන එක නේ ඇවිල්ලා ඉවරයි. මේ දැන් එන එකක් ගැන නෙමෙයි කියන්නේ. එතකොට අතීතයේදී එයා එනකොට මම කාලේ ඉවරයි. මම කකා හිටියේ නෑ. මම කාලේ ඉවරයි. I had මම කාලේ ඉවරයි. මම කාලේ ඉවර කරලා තිබ්බා. මේ example එක the train had left when we reached. ඒ කියන්නේ ඔය ස්ටේෂන් එකටනේ රීච් කරන්නේ. ඔයා ස්ටේෂන් එකට යනකොට කෝච්චිය ගිහිලා. කෝච්චිය යමින් තිබ්බනේ මේ කෝච්චිය ගිහිල්ලා. කියන්නේ කෝච්චිය පේන්නේ නැහැ. ගිහිල්ලා. පාට කෝච්චියෙන් ඉස්සෙලා. හැබැයි මේ කියන්න හදන්නේ මේ මම ගිය වෙලාව ගැන. මම ගියා එනකොට ඒ වෙලාවේ කෝච්චිය ගිහින් ඉවරයි. මට කෝච්චිය මිස් වුණා. එතකොට ඔයා ස්ටේෂන් එකට ගියේ දැන් නෙමෙයිනේ. ඔය ස්ටේෂන් එකට ගියේ ඊයේ වෙන්න පුළුවන්, පැය දෙකකට කලින් වෙන්න පුළුවන්, පැයකට කලින් වෙන්න පුළුවන්. ඒවා අතීත සිදුවීම්. ඔය පැයකට කලින් ස්ටේෂන් දැන් වෙලා 12යි නම් ඔය 11ට ස්ටේෂන් එකට ගියකත් අතීත කාල සිදුවීමක්. හැබැයි අතීත කාල සිදුවීමට යනකොට ගැන කතා කරද්දී ඊට කලින් සිද්ධ වෙච්ච දෙයක් මේ කියන්නේ. ට්‍රේන් එක ගිහිල්ලා. බෙල් එක ගහනකොට ගහන වෙලාව වෙනකොට ටීචර් උගන්වලා ඉවරයි. එතකොට past perfect කියන්නේ ඔන්න ඕක. අතීත සිදුවීමට කලින් සිදුවීමක් ගැනයි කතා කරන්නේ. past perfect continuous කියද්දී මොකද්ද මේ වෙන්නේ? ටිකක් ගැඹුරු වැඩි වගේද? වචන සෙට් එක එකතු වුණාම නිකන් මොකක්ද කියලා තේරෙන්නේ නැහැ වගේද? හරි simple. අපි මෙතනදී ආයෙත් කතා කරනවා කාලයක් ගැන. simple. යම් කිසි කාලරාමුවක් කාලපරාසයක් ගැන කතා කරන්න තමයි මෙන්න මේක පාවිච්චි කරන්නේ. සෑහෙනම සරලයි. ඒ වෙලාවට අපි මේ ගත්තොත් how long before past event. අපි මෙතන කතා කරන්නේ අතීත සිදුවීමට කලින් සිදුවීමක් ගැන. past perfect continuous එකේදී අපි කතා කරනවා මේ අතීත සිදුවීමට කලින් සිදුවීමට කොච්චරක් වෙලා ගියාද එච්චරයි. වැඩිය මේ අර අමාරු වචන ඔළුවේ දාගෙන මේවා ප්‍රින්සිපල්ස් මේ
අර නිකන් ඕනාට වැඩිය හරි අමාරු දේවල් ඉංග්‍රීසි අමාරු කියලා හිතන්න එපා. සරලව හිතන්න, තේරුමත් එක්ක හිතන්න. කොහමද? example එක ගන්නකෝ. She had been teaching 2 hours when tired. Sorry, my bad. She had been teaching 2 hours when tired. එතකොට ඇයට මහන්සි දැනුණා කියලා කියනවනේ දැන් මෙතන නේද? හරි, දැන් එමු මේ past perfect continuous කියන එකට. දැන් හරි past simple සරල අතීතය past continuous එකේ වෙලාවෙ වෙමින් තිබුණා. ඊළඟට past perfect මොකක් හරි අතීත සිදුවීමකට කලින් සිදුවීමක් ගැන කතා කරා. දැන් මොකද past perfect continuous කියන්නේ? වචන ගොඩක් වචන තුන එකතු වුණාම කිසි දෙයක් තේරෙන්නේ නැහැ වගේ කියලා හිතෙනවා නම් ආයෙත් කිව්වා වගේ කොහෙලාද මේක පාවිච්චි කරන්න කියලා හිතුවොත් ඒ කොල්ලට දාගත්තොත් මේක මොකක්ද කියලා ඔටෝමැටිකලි කොල්ලට ගන්න පුළුවන්. මෙතනදීත් කාල රාමුවක් කාල පරාසයක් ගැන කතා කරන්නේ. සිම්පල්. ඒ වෙලාවට කොච්චර කාලයක් සිද්ධ වුණාද? How long before a past event? මොකක් හරි අතීත සිදුවීමක් සිද්ධ වෙද්දී අපි මේ කලින් දෙයක් ගැන කතා කරන අතීත සිදුවීම කලින් සිදුවීමක් නේ. ඔය සිදුවීම් දෙක අතර කොච්චර කාලයක් ගියාද කියලා මේ කියන්නේ. Simple. I had been waiting 30 minutes when he came. එතකොට එයා එනකොට මම විනාඩි 30ක් බලන් ඉඳලා තිබ්බා. මම එයාට එන්න කිව්වා 11ට. එයා ආවේ 11 මාරට. හැබැයි සිදුවීම් දෙකම දැන් වෙලා ඉවරයි. ඒතර එයා එන වෙලාව වෙනකොට මම විනාඩි 30ක් බලන් ඉඳලා මම විනාඩි 30ක් නාස්ති කරලා තිබ්බා කියලා තමයි මේ කියන්න හදන්නේ. ඊළඟට they had been arguing before the manager arrived. The manager arrived කියන්නේ manager ආවා කියන එකනේ. Manager arrived අතීත කාලේ. කියන්නේ manager ආවෙත් අතීතේනේ. manager අතීතේ කාලේදී කියන්නේ ඔය සිදුවීම් වෙද්දි manager එනකොටත් එයාලා ආගියු කර කර හිටියේ. එතකොට එයාලගේ ආගියුමන්ට් එයාලා ආපු වෙලාව එයාලගේ ආගියුමන්ට් එක මැනේජර් ඇතුළට එන වෙලාව දක්වා සිද්ධ වුණා. ඔන්න ඕකයි කාල පරාසයක් ගැන කතා කරනවා කියලා කියන්නේ. හරි. දැන් කොච්චරක් ඉවරද? 8ක් ඉවරයි. එතකොට ටෙන්සස් 12 කියලා එක්සැම්පල් ගහලා පාඩම් කරන්න එපා. මොකක්ද මේක ඇත්තටම මීන් වෙන්නේ? කොයි වෙලාවටද අපි මේක පාවිච්චි කරන්නේ? මේක එකට එකක් තේරුම මොකද්ද? මේකේ මීන් කරන්න හදන්නේ මොකද්ද? කොයි වෙලාවද මේ පාවිච්චි කරන්නේ කියලා අවබෝධය දාගත්තොත් tenses 12 මාර්ලේසි. මෙතන තියෙන්නේ future tenses. Future tenses උත් හතරක් තියෙනවා. Future simple, future continuous. පුරුදු විදිහටම එකම හතර තමයි යන්නේ. අර අපි ටේබල් එකේ දැක්ක විදිහට. දැන් මේ පළවෙනි එකම ගමුකෝ. Future simple. මොකද්ද future simple කියලා කියන්නේ? ඉස්සරහදී කරනවා, ඉදිරියේදී කරනවා. Will happen later. මේ දැන් වෙන්නේ නැහැ කියලා sure. කලින් උනේ නැහැ කියලා sure. වෙන්නේ ඉස්සරහට කියලා sure එකක් ගැන තමයි මම මේ කතා කරන්නේ. මේ future simple කියලා කතා කරන්නේ. මොකක්ද එක්සැම්පල් එක? She will teach English tomorrow. Tomorrow කියපු ගමන් දන්නවා අනාගතයේ තමයි කියලා නේ. When to use? ඉස්සරහදී වෙන දෙයක් මේ කතා කරන්නේ. Will happen later. මේ දැන් වෙන්නේ නැහැ. අතීතයේ වුණෙත් නැහැ. අනාගතයේ වෙනවා කියලායි මේ කියන්නේ. හෙට වෙන්න පුළුවන්, තව මිනිත්තුවකින් වෙන්නත් පුළුවන්. තව අවුරුදු 10කින් වෙන්නත් පුළුවන්. 2048 රට දිනු කරනවා එකක් වෙන්නත් පුළුවන්. කොහොම හරි. දැන් මෙතන පළවෙනි වාක්‍ය ගත්තොත් She will teach English tomorrow. Tomorrow කියලා කියනවා කෙලින්ම හෙට කෙලින්ම අනාගතේ. Tonight දැන් වෙලාව දවල්. Tonight කියන්නේත් අද රෑ කියන්නේත් අනාගතේ. Tomorrow හෙට. ඉතින් අනිවාර්යයෙන්ම අනාගතයේ සිද්ධ වෙන්න අපි කරන්න යන දෙයක් ගැන තමයි මේ කතා කරන්නේ. She will teach English tomorrow. ඇය හෙට ඉංග්‍රීසි උගන්වනවා. උගන්වයි. I will call you tonight. මම අද රෑට ඔයාලට කෝල් කරනවා. දැන් වෙලාව දවල්. එතකොට මම කෝල් කරන්නේ අද රෑ කියන්නේත් අනාගතේ. It will rain tomorrow. හෙට වහි. අපි දන්නේ නැහැ ඉතින්. හැබැයි හෙට වහි. අපි කතා කරන්නේ ඉස්සරහදී හෙට අනාගතයේදී වෙන්න පුළුවන් ඕ වෙන දෙයක් ගැන. Future simple කියන්නේ simple විදිහටම සරලවම ඔන්න ඔය ටික. ඊළඟට මේ continuous ආයෙත් කිව්වා continuous කිව්වොත් මොකද්ද? ing. මේ දෙන්නේ ලස්සනට දාලා තියෙනවා ing. එතකොට අපි මේ දැන් present past ගැන කතා කරද්දී එහෙම නැත්නම් දැන් සිදු වෙමින් පවතින දෙයක් නැත්නම් අතීතයේ සිදු වෙමින් පැවතිච්ච දෙයක් වගේ අදහසකින් කතා කරන්නේ. එතකොට මේ අනාගතයේදී ing දාද්දි කොහොමද? එතකොට අපි නිකන් අර පේන කියනා වගේ පොඩි ගතියකින් තමයි මේ කියන්නේ. ඒ කියන්නේ will be in progress දැන් නම් වෙන්නේ නැහැ. හැබැයි මේ වෙලාවට වෙයි. ඒ ඉදිරි වෙලාවේ සිදු වෙමින් තිබේවි. අපි දන්නේ නැහැ. සිදු වෙමින් තිබේවි. වහීද අපි දන්නේ නැහැ. ආණ්ඩුව මාරු වෙයිද අපි දන්නේ නැහැ. මොකක් වෙයිද අපි දන්නේ නැහැ. අපිට ෂුවර් නැහැ. හැබැයි වෙමින් පවතී කියලා තමයි මේ කියන්න හදන්නේ. මොකද්ද? She will be teaching at 9 am tomorrow. හෙට උදේ 9 වෙද්දී එයා උගන්වමින් ඉඳී. උගන්වයි කියලා නෙමෙයි කියන්නේ. උගන්වමින් ඉඳී. ඒ ක්‍රියාව කරමින් ඉඳී. ing දාලා තියෙන්නේ.
ඉන්නේ simple. ඊළඟට I will be sleeping when you arrive. ඔයා රෑ තිස්සේ බීලා එනවා. ඔයා එනකොට මම නිදාගෙන ඉන්න පුළුවන්. එතකොට මම මේ කෙලින්ම කියනවා ඔයා එනකොට මම නිදාගෙන තමයි ඉන්නේ. දැන් නෙමෙයි හෙට හරි අද රෑ හරි ඔයා එනකොට මම මොකද්ද I will be sleeping මම නම් නිදි. අන්න ඔය වගේ අදහසකින් තමයි මේ කියන්නේ. ඊළඟට they will be traveling next week. ලබන සතියේ එයාලා travel කරන ගමන් තමයි ඉන්නේ. travel කරයි කියලා නෙමෙයි මේ කියන්නේ. travel කරන ගමින් ඉඳි. ලබන සතිය වෙනකොට එයාලා travel කරන ගමන් ඉඳි. එයාලා කොහේ රටකට ගියා. එයාලා අද fly කරනවා. එයාලා ලබන සතිය වෙන රටක. එතකොට ලබන සතිය වෙනකොට එයාලා travel කරන ගමන් ඉඳි කියලා මෙන්න මේ කියන්නේ. තිබේ we will be in progress. එතකොට මෙන්න මේ ක්‍රියාව අනාගතයේ අපි මේ කියන වෙලාවෙදි කරමින් පවති කියලා තමයි අදහස් කරන්නේ future continuous. ඊළඟට මේ future perfect කියන තැනට આવුත් මොකද්ද වෙන්නේ? done by a future time. කාලයක් ගැන කියවෙනවා. ඔකට තේරෙන්නේ නැති මේ future perfect නැත්නම් perfect tenses ගැන කතා කරද්දී අනිවාර්යෙන් කාලයක් ගැන කියවුණා. නේ දැන් මෙතනදී done by a future time. ඉදිරි වෙලාවෙදී ඉවර කරලා තියෙයි වගේ එකක් තමයි කියන්නේ. හරියටම example එකෙන් බැලුවොත් she will have taught 100 students by December. දෙසැම්බර් මාසේ වෙනකොට ඔන්න කාලයක් දීලා ඇය ස්ටුඩන්ට්ස්ලා 100කට උගන්වලා තියෙයි. ඊළඟට I will have finished before the meeting. එතකොට මීටින් එක වෙනකොට මම වැඩේ ඉවර කරලා තියෙයි. කාල පරාසය මොකද්ද කියලා මම කිව්වා. මීටින් එක අපි දන්නේ නැහැ මීටින් එක කීයද කියලා. හැබැයි මීටින් එකට වෙලාවක් තියෙනවා කියලා දන්නවනේ. එතකොට මීටින් එක වෙලාව වෙනකොට මම වැඩේ ඉවර කරලා තියෙයි කියලා මම කියනවා. ඊළඟට he will have left by the time you get there. මේ මිනිස්සුත් පරක් වෙන මිනිස්සෙක් වෙන්න ඇති. ඉතින් අපි කියනවා ඔයා උතන්ට යනකොට අර මිනිස්සයා ගිහිල්ලා ඉඳී. සිම්පල්. කාල පරාසයක් තියෙනවා. එතකොට මේ මිනිස්සයා යන වෙලාවයි අර මිනිස්සයා යන වෙලාව අතර කාල පරාසයක් තියෙනවා. දැන් එයා බලාගෙන නැත්තේ. එතකොට he will have left by the time you get there. ඔය එතනට යන වෙලාව වෙනකොට අර මිනිස්සයා ගිහිල්ලා ඉඳී කියලා මේ කියන්න හදන්නේ. ඊළඟට මේ future perfect continuous සර වැඩිද? සර වැඩි නෑ. හරි සරලයි. ඒ ඉදිරි වෙලාවේ කොච්චර කාලයක් සිදු වේද? සිංහල ටික තේරෙන්නේ නැතුව ඇතිනේ. How long by a future point. අපි future time එක future point එක ගැන උඩ කතා කරානේ. දැන් මෙතන කියන්නේ ඒකට කොච්චර වෙලාවක් කියලාද? example එකෙන් මේක තේරුම් කරොත් by next year she will have been teaching for 10 years. දැන් අපි කතා කරානේ උඩ she will have taught 100 students by December කියලා කියන්නේ මේ දෙසැම්බර් වෙද්දී ආ ස්ටුඩන්ට්ලා 100කට උගන්වලා තියෙයි කියලානේ. මෙතන කියන්න හදන්නේ මේ අවුරුද්ද ඉවර වෙද්දී එයා අවුරුදු 10ක් උගන්වලා තියෙනවා කියලා. මේ අවුරුද්ද වෙද්දී අපේ ටීචර්ගේ අවුරුදු 25 සම්පූර්ණ වගේ කියනකොට එතකොට මේ අවුරුද්ද ඉවර වෙනවා. ඒක තමයි ටයිම් එක. මේ ටයිම් එක වෙද්දී මොකක් හරි මයිල්ස්ටෝන් එකක් ඇවිල්ලා ටීචර් අවුරුදු 25ක් උගන්වලා තිනවා මේ අවුරුද්ද ඉවර වෙද්දී. ඔන්න ඔය වගේ අදහසකින් තමයි මේ future perfect continuous කියන එක අපි දාන්නේ. by 9 pm රෑ 9 වෙද්දී I will have been studying for 3 hours. රෑ 9 වෙද්දී පැය 3ක් පාඩම් කරලා තියෙනවා. ඊළඟට by retirement he will have been working for 30 years. ඒ කියන්නේ retirement එක වෙනකොට මේ දැන් නෙමෙයි අතීතෙත් නෙමෙයි. මේ අපි ටයිම් එකක් ගැන කතා කරනවා. by retirement by 9 by next year කියන්නේ ඊළඟ අවුරුද්ද වෙද්දී රෑ 9 වෙද්දී retirement එක වෙද්දී එන අනාගතයේ තියෙන ටයිම් එකක් ගැන අපි හරි නිශ්චිත අදහසක් දීලා තියෙනවා. දීලා අපි කියනවා වෙන complete වෙන තව ටයිම් එකක් ගැන. ඒතකොට ටයිම් දෙකක් මෙතන connect වෙලා තියෙනවා. by retirement එක වෙද්දී එයා අවුරුදු 30ක් වැඩ කරලා තියෙනවා. තිබුණා නෙමෙයි තියෙනවා. මොකද තාම මේ අවුරුදු 30 complete වෙලා නැහැ. by 9 pm කියද්දි මෙයා 9 pm තාම reach වෙලා නැහැ. ඒ කියන්නේ පැය 3 තාම complete වෙලා නැහැ. by next year by 9 pm by retirement ඒ කියන්නේ මේ අනාගත කාලයක් ගැන අනාගතයක් ගැන කතා කරන්නේ. මේක දෙයක්වත් තාම වෙලා නැහැ. හැබැයි මේ කාලේ වෙනකොට මොකක්ද වෙන්න පුළුවන්? එයාගේ ගුරු එහෙම නැත්නම් ටීචින් එයා අවුරුදු 10ක් කරලා තියෙනවා. ඒතකොට 9 වෙද්දි 9 වෙනකොට තමයි මම පැය 3ක් පාඩම් කරලා තියෙන්නේ. by retirement මම retire වෙද්දි එයා retire වෙද්දි තමයි එයාගේ අවුරුදු 30 complete වෙන්නේ. ඉතින් tenses වල මෙච්චරයි කතාව. tenses 12ම හරිම සරලයි. තේරුම ඔලුවට ගන්න ඔය වෙලාවෙද පාවිච්චි කරන්න කෙනෙක් ඔලුවට ගන්න ඇප්ලයි කරන්න එක්සාම්පල්ස් බලන්න ඇප්ලයි කරන්න ඔයාම ලියන්න ඔයාගේම නෝට්ස් පාවිච්චි කරන්න ටෙන්සස් 12 මාර ලේසි. ඔය ඉංග්ලිෂ් කතා කරන්න අමාරු වෙන ප්‍රශ්න තියෙනවා නේද මිනිස්සුන්? විශේෂයෙන්ම ලංකාවේ කට්ටියම වීඩියෝ බලන ගොඩක් අය නැතිනේ. ඔයගොල්ලෝ දන්නවා දැන් සමහර අයට ප්‍රශ්නයක් තියෙනවා මම මේ ඉංග්ලිෂ් ග්‍රැමර් ටික දන්නවා. නැත්තම් මට සාමාන්‍යයෙන් ඉංග්ලිෂ් ටික ලියන්න කරන්න කියන දේ තේරෙනවා. කතා කරන්න ඕන වාක්‍යයක් මම දන්නවා.
හැබැයි මට කතා කරගන්න බෑ. ප්‍රැක්ටිස් එක නෑ, ප්‍රැක්ටිස් වෙන්න දැනක් නෑ කියනවා. මෙතන ප්‍රශ්නේ වගේ ප්‍රැක්ටිස් එකට වඩා කොන්ෆිඩන්ස් එක. එහෙම නැත්නම් ආත්ම විශ්වාසය කියන දේ. කොහොමද ඉංග්ලිෂ් වලට ආත්ම විශ්වාසය කොන්ෆිඩන්ස් එක හදාගන්නේ කියලා දන්නවද? ඔයාලට සරලව මෙන්න මේ ටික කරන්න. කොන්ෆිඩන්ස් කියන එක හැදෙන්න එවිඩන්ස් එහෙම නැත්නම් සාක්ෂි තියෙනවා. මොනවාද සාක්ෂි කියලා කියන්නේ? හිතන්නකෝ මම ක්‍රිකට් ගහන්න යනවා කියලා. මම හොඳ ප්ලේයර්ස් ටිකක් එක්ක ෆේස් කරන්න යනවා කියලා. මම නෙට්ස් වල හොඳට ක්‍රිකට් ගහලා තියෙනවා. මම ස්කූල් ලෙවල් එකේ මැච් වල හොඳට 50 ඒවා 40 ඒවා 100 ඒවා ගහලා තියෙනවා නම් මට මාව ෂුවර්. මට කොන්ෆිඩන්ස් එක තියෙනවා. මට සාක්ෂි තියෙනවා මටම පෙන්වන්න මට මේ දේ පුළුවන්. ඉංග්‍රීසි කතා කරද්දී ඔයාට තියෙන සාක්ෂියක් නැතිකම ලොකුවටම තියෙනවා. ඔයා බය වෙන්නේ කොන්ෆිඩන්ස් නැතින ඔයා ගාව එවිඩන්ස් එකක් නැහැ. ඉතින් ඒක හදාගන්න. කොහොමද හදාගන්නේ? කෙලින්ම ගිහිල්ලා CEO ගෙන්ට ප්‍රසන්ටේෂන් එකක් කරලා හදාගන්න පුළුවන්ද? බෑනේ. ඒක ටිකක් ඇඩ්වාන්ස් වැඩි වගේනේ. ඔයාට ඔයාගේ ආත්ම විශ්වාසය වගේ කොන්ෆිඩන්ස් එක හදාගන්න පුළුවන් ඩැමේජ් එකක් නොවි අර පොඩ්ඩක් බය තියෙනවනේ දැන් ඇන්සයිටි තියෙනවනේ ඇත්තටම පිළිගන්න ඕනේ. මේ ඇන්සයිටි බැලන්ස් කරලා කරන්න විදිහක් කියන්නද? ඔයා කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා පුරුදු වෙනට කරන්න යන්න එපා. ඔයාට පුළුවන් කෝල්ස් ගන්න. කතා කරන්න බැංකුවට. කතා කරන ඩයලොග් එකට SLT එකට මේ තියෙන කට්ටියට කතා කරලා අර භාෂාව තෝරගන්න ඉංග්‍රීසි ඔබන්න. ඉංග්‍රීසි ඔබලා මොකක් හරි එකක් අහන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයා මේ සර්විස් එකක් ගන්න ඕනම කියලා එකක් නැහැනේ. ඔයා හොටෙල් එකට කෝල් කරලා මේවා අවේලබල්ද ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් තියෙනවද අද මොනවද බුෆේ එකේ තියෙන්නේ කියලා හරි අහන්න. අහන්නේ කො ඉංග්‍රීසි වලින් කරන්න. ඔයාට වරදින්න පුළුවන්ද? අනිවාර්යෙන් වරදින්න පුළුවන්. ඒ කෝල් එකේද ඔයාට නිකන් දාඩිය දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒක දන්නේ ඔයා විතරනේ. ඔය කෝල් එක ආන්සර් කරන කෙනා ඔයාව දන්නෙත් නැහැ. ඒකයි ඔයාට රිස්ක් එකක් නැත්තේ. මේ මෙතඩ් එකකින් පටන් ගන්න. ඊට පස්සේ තුන්වෙනි කෝල් එක වෙනකොට දාඩිය දාන්නේ නැහැ ඔයාට. හැබැයි ඔයාට පුළුවන් මේ කෝල්ස් රෙකෝඩ් කරන්න. රෙකෝඩ් කරලා බලන්න කොහෙද වැරද්දේ? කොහෙද ඔය අනාගත්තේ? ඒ අනාගත්තේ ඒවත් පොඩ්ඩක් හදාගෙන කොන්ෆිඩන්ස් එක හදාගන්න. එතකොට ඊළඟට ඔයා ඇත්තටම ඉංග්‍රීසි කතා කරන්න ඇති. ඔයාටම පෙන්වන්න සාක්ෂියක් ඔයා ගාම දිනා මම මේ කලින් ඉංග්‍රීසි පොඩ්ඩක් කතා කරලා තියෙනවා. ස්ටෙප් බයි ස්ටෙප් කතා කරලා ඔයාටම එවිඩන්ස් දාලා ඔයාගේම ආත්ම විශ්වාසය හදාගෙන ඒකම ග්‍රැමර් සහ බේසික්ස් වොකැබුලරි ටිකත් හදාගෙන පොඩ්ඩ ස්ටෙප් බයි ස්ටෙප් ඉක්මනට ඔයාගේ ඉංග්‍රීසි ටික හදාගන්න. සරලයි. මේ මෙතඩ් එකෙන් ඔයාට පුළුවන් පටන් ගන්න. හරි. ටෙන්සස් 12 කියන්නේ ඔච්චරයි. ඉතින් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක ආයෙ බලන්න මේ ડોකියුමන්ට් එක අරගෙන මේක go through කරලා ඔලෙල් ලියන කෙනෙක් හරි මොන හරි දෙයකට ග්‍රැමර් ඉගෙන ගන්න හදන කෙනෙක් හරි කතා කරන්න නොදන්න කමට ග්‍රැමර් ඉගෙන ගන්න කෙනෙක් හරි කමක් නැහැ. තේරුමත් එක්ක අවබෝධයත් එක්ක ටෙන්සස් 12 ඉගෙන ගන්න හරිම ලේසි. ඉතින් ඊළඟ ලෙසන් එකේ හම්බ වෙනකම් good luck.